සුබම සුබ දවසක් වෙන්නක ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඉතින් අද ඉතාම විශේෂ කතා බහක් රට විරුද්ධ විදිහට ඉන්න ඔබට රට ඇවිල්ලා දුක් විඳින ඔබට ඉතාම වටිනා කතා බහක් මේ වීඩියෝ එක ඔබ දන්න නොදන්න හැමෝටම ෂෙයා කරගන්න ඉල්ලීම කරනවා. මොකද මේ වෙද්දින් මම මේ කතා කරන මාතෘකාව යටතේ ගොඩ දෙනෙක් අපහසුතාවට පත් වෙලා ඉන්නවා. අන්න ඒ අයගේ දැනගැනීම පිණිස. මොකද අපේ නම්බර්ස් තියන අය ඉන්න පුළුවන් නැති අය ඉන්න පුළුවන්. ඉතින් ඒ අයට මේක පොදුවේ දැනගැනීම පිණිස මේ වීඩියෝ එක ඔබ දන්න කෙනාට ෂෙයා කරන්න. ආදරණීය යාළුවනේ ඔබ දන්නවා ඔබ විදේශගත වෙන්නේ අවුරුදු දෙකක ඇග්‍රීමන්ට් එකකට. බොහෝසේ විදේශගත වෙලා ඉන්නේ අවුරුදු දෙක ඇග්‍රීමන්ට් එකකට මේ ගෘහස්තව කටයුතු කරන උදවිය. ඉතින් වසර දෙක අවසානයේදී පැහැදිලිවම හාම්පුතා කියන්නේ ඒ හාම්පුතා යටතේ අවුරුදු දෙක කාලයක් සේවය කරා නම් ඒ හාම්පුතා බැඳලා ඉන්නවා පැහැදිලිවම ගුවන් ටිකට් පත සහ අය අදාළ රටේ නීත්‍යානුකූලව ලබා දෙන්න තීරණය කරලා තියෙන නිමාඩු වැටුප ලබා දෙන්න. ඒක පැහැදිලිව විය යුතු කාරණාවක්. ඒක ඒ රටේ අදාළ නීතිය අනුව බැඳලා ඉන්නවා හාම්පුතා ඒ කාරණාවට පැහැදිලිවම. ඒ වගේම සේවා ගිවිසුමකින් අපිට පැහැදිලිව ඔහු ලිඛිතව අපිට සපයලා දීලා තියෙනවා. ඒකට කැමැති කියන කාරණාව යටතේ. ඉතින් දැන් මේ ලබා නොදෙන ඉන්නවනේ. දැන් ඒ අයට නීතිය ක්‍රියාත්මක කරගන්න අපේ මේ කොන්ද පන්න නැති කොහොම වෙච්ච එම්බසි වල ඉන්න උන්ට කතා කරාට පස්සේ අනේ හත්තිලා ඔය මෙලෝ සංසාරක වැඩක් නැහැ වගේ. හරි? ඇත්ත කතාව එතන තියෙන්නේ. එතකොට ලංකාව විදේශ සේවා පැමිණිලි දැම්මට ඒවා පැමිණිලි විභාග කිරීම කරන්නේ මාස ගණන් පහුවෙලා. ඒ තරම් වැඩ ඒ වගේ. හොඳේ? ඒ තරම් වැඩ. හරි? හැබැයි කවදාවත් අපි දැක්කේ නෑ මේ මැද පෙරදිග ප්‍රශ්නයක් විසඳනවා හරි විදිහකට. මේ ප්‍රශ්නේ හරි මෙන්න මැදිහත් වුණා මෙන්න මේක මෙතනින් ඉවරයි කියලා අපි දැක්කේ නෑ. නිරන්තරයෙන් එකම ප්‍රශ්නේ සදාකාලිකවම මේ මැද පෙරදිගට ආව මිනිසුන්ට මේ විදිහටම තියෙනවා. හැමදාම අවුරුදු ගානක් තිස්සේ රට එන්න පටන් ගත්තේ කවද එදා ඉඳලා අද වෙනකන් ඒ තිබිච්ච ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. ඉතින් විදේශ සේවවල ඉන්නවා මහා පරිමාණයෙන් පඩි ගන්නවුන්, එම්බසි වල ඉන්නවා මහා පරිමාණයෙන් සුභෝභෝගී විදිහට පඩි ගන්නවුන්, ජීවිත සැප විඳිනවුන් ඉන්නවා. හැබැයි අපේ ප්‍රශ්න වලට මැදිහත් වීමක් හරි විදිහට කරන්නේ නැති නිසා දවස ගානේ අවුරුදු පතා එක විදිහටම එකම ප්‍රශ්නේ කල්පයක් තිස්සේ පැවතීගෙන එනවා. මේකට විසඳුම් හොයන්න කිසිම පාලකයෙකුට, නිලධාරියෙකුට, බලධාරියෙකුට උවමනාවක් නැහැ. අපේ ප්‍රශ්න ඒ විදිහටම තියෙනවා. මොකද අපි රටෙන් පිට ඉන්න හින්දා අපිට අර උද්ඝෝෂණ කරන්න බෑ. අපිට මේ අපේ සල්ලි නොයවා ඉන්න බෑ කියන හැම පාලකයම දන්නවා. ඉතින් ඒ හින්දා පාලක නිලධාරි ඒ ඕන විදිහට බඩපිලුම් ගන්නවා අපේ ජීවිතත් එක්ක සෙල්ලම් කරනවා. ඉතින් මොකද්ද කාරණාව මේ යන්න නොදීම පිළිබඳව ඔබට යම් අවස්ථාවක ගැටලුවක් ආවොත් එහෙම ඔබගේ හාම්පුත ඔබ ටිකට් එක ලබා දෙන්නේ නැත්නම් ඔබ වසර දෙකක් ඒ හාම්පුත යටතේ සේවය කරලා තියෙනවා නම් පැහැදිලිවම ඔබ පවුලේ බාරකාරයෙක් කරා පැහැදිලිවම විදේශ සේවයක පැමිණිල්ලක් යොමු කරන්න. ඔබ ඒක ඇවිල්ලා තියෙන සමහරට විසිට් වීසා වෙන්න පුළුවන්. කියන්නේ විසිට් වීසා නෙමෙයි මේ සාමාන්‍යයෙන් ඔබ වීසා එකකට කවුරු ලබා දෙව පුද්ගලික වීසා එකකට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඒජන්සියක් කරා වෙන්න පුළුවන්. ඒ කොහොම ආවත් ගැටලුවක් නෑ. අනිවාර්යයෙන්ම ඔබ විදේශ සේවයකේ පැමිණිල්ලක් යොමු කරන බාරකාරයෙක් කරා මෙන්න මේ දිනේදී මෙන්න මේ පාස්පෝර්ට් එක හිමි මෙන්න මේ මගේ මේ කෙනා විදේශගත වුණා. අදට වසර දෙකක කාලේ මේ දිනේට වසර දෙකක කාලේ ඉවර වෙලා තියෙනවා. නිම වෙලා තියෙනවා. සේවාව අවසන් වෙලා තියෙනවා. නමුත් හාම්පුතා විසින් නැවත මව්බිමට එන්න අවශ්‍ය ගුවන් ටිකට් පත සහ අදාළ සේවා ගෙවුසුමේ පරිදි තියෙන ඒ අදාළ කාරණාවල් වලට මැදිහත් වීම කරන්නේ හැකි ඉක්මනින් ඒ පිළිබඳව මැදිහත් වීම කරන්න රජයේ මැදිහත් වීම තුළ නැවත ලංකාවට ගෙන්වා දෙන්න කටයුතු කරන්න කියලා පැමිණිල්ලක් දාන්න. පැමිණිල්ල දාලා ඔබ පැමිණිලි කොපිය ඔබගේ ෆෝන් එකට ගෙන්නගෙන ඔබ පැහැදිලිවම කුවේට් එකේ නම් කුවේට් එකේ එම්බසියට පැහැදිලිව යොමු කරන්න නිලධාරියෙකුට කතා කරලා කියන්න මෙන්න මේ විදිහට මට යන්න දෙන්නේ නැහැ. නම්බර්ස් නම් දාලා තියෙනවා. හැබැයි නම්බර්ස් වැඩක් නෑ, වැඩ කරන්නේ නෑ. ඒ දුරකථන අංක අපි බොරුවට නම් ආයෙසලක ඒක දැම්ම කියලා වැඩක් වෙන්නේ නෑ. කවුරු හරි මාර්ගයෙන් එම්බසි එක නම්බරයක් හොයාගෙන එම්බසියට මේක යොමු කරන්නේ අදාළ අංශයට. පැමිණිල්ල දෙන්න. මෙන්න මෙහෙම මට මෙහෙම පැමිණිල්ලක් දාලා තියෙනවා. මෙන්න මෙහෙමයි මගේ හාම්පුතා මට ගුවන් ටිකට් පත් ලබා දෙන්නේ නෑ යන්න. මට නිමාඩු වැටුප ලබා දෙන්නේ නෑ. මේකට මැදිහත් වීම කරන්න කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ පැහැදිලිව කළ යුතුව තියෙනවා. මේ රටේ කම්කරු ආයතනට නැත්නම් අමාලක අපි කියලා කියනවා. අමාලයකට ගිහිල්ලා පැමිණිලි කරන්න මෙන්න මේ හාම්පුතාට විරුද්ධව. ඒ ගුවන් ටිකට් පත් ලබා දෙන්න. ඒ වගේම නිමාඩු වැටුප ලබා දෙන්න කටයුතු කිරීම කරන්න කියන කාරණාව. ඉතින් ඒ නිසා අන්න ඒ විදිහට කරපුවාම පැහැදිලිව අමාලකෙන් කම්කරුවෙන් ගෙදර කතා කරලා කියනවා මෙයාට අවශ්‍ය කාරණාව ඉෂ්ට කරන්න නැත්නම් ඔබට පැහැදිලිවම නීතියානුකූල තත්ත්වයකට මුහුණ දෙන්න කියනවා කාරණා. එතකොට පැහැදිලිවම ඔබට මේ දේවල් කරගැනීමට හැකියාව තියෙනවා. ඒක තමයි නීතිමය ක්‍රියාමාර්ගය. ඉන් පිට යන්න එපා. ඔබට යන්න දෙන්නේ නැහැ කියලා හදිස්සියේ පැනලා එකපාරට එන්න එපා. අනිවාර්යයෙන්ම ඔබ එහෙම ලබා දෙන්නේ නැත්නම් පැමිණිල්ල යොමු කරන්න. මොකද අවුරුද්දක් හිටපු තැන දවස් කීපයක් වෙසන්න පුළුවන්කම තියෙනවා. පැමිණිල්ල යොමු කරන්න. පැමිණිල්ල යොමු කරලා ඔබ මෙහෙට ගෙන්නගෙන එම්බසියට ඒ පැමිණිල්ල දාලා
අමාලයකේ පැමිණිලි කරාට පස්සේ ඔන්න ඔබට හැකියාව තියෙනවා පැහැදිලිව එම්බසිට ගිහිල්ලා ඒ ප්‍රශ්නේ විසඳ ගන්න. මොකද ඊට කලින් පනින්න එපා. එහෙම වුණොත් ඔබට පැහැදිලිව ගෙදර ඉන්න හාම්පුතා හරහා සහේ ලැප් එක හරහා පැමිණිල්ල දාන්න පුළුවන් ඔබ ගෙදරින් ගියපු සැනින් පැනලා ගියා කියලා. එතකොට ඔබ වැරදිකාරයෙක් බවට පත් වෙනවා. ඔබට ඊට පස්සේ ලංකාවට යන්න වෙන්නේ ෆින්ගල් කරගෙන මේ රටට නැවත එන්න බැරි විදියට. එතන ප්‍රශ්න ඇති කරගන්න එපා. ඔබ හාම්පුතාට කලින් ඉක්මන් වෙන්න ඔබ අදාළ නීතිමය ක්‍රියාමාර්ගය තුළ ඔබ පැහැදිලිවම එම්බසිය අමාලයක ලංකා විදේශ සේවක දැනුවත් කිරීම කරන්න. එතකොට ඒගොල්ලෝ ඒ අදාළ නීති හරහා ඒ ගමන සිද්ධ වෙනවා. ඔබට එම්බසිට ගියා කියලා ඊට පස්සේ ඒගොල්ලොන්ට ඔයාට ෆින්ගල් කරන්න දාන්න බෑ, රණවේ දාන්න බෑ, ඔබට මේ රටෙන් පිට වෙන්න බෑ කියලා පැමිණිලි දැම්මට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔබගේ පැමිණිල්ල මුලින් තියෙන නිසා. තේරුම් ගන්න කාරණාව. අනිවාර්යයෙන්ම ඒ ලංකා විදේශ සේවක පැමිණිලි දැමිය යුතුයි. ඒ දමලා ඒක පැහැදිලිව එම්බසිට දීලා එම්බසිය හරහා අමාලයකට පැමිණිලි මුලින්ම ඔබ සටහන් කර යුතුයි. එතකොට තමයි ඔබගේ පැමිණිල්ල මුල් අවස්ථාවේදී ඒක වළංගු භාවයට පත් වෙන්නේ. නැත්නම් ඔබ ගෙදරින් පැනලා ගිහලා දැම්මට වැඩක් වෙන්නේ. ඒ දානකොටම අර ඇප් එක හරහා අරයට පුළුවන් පැමිණිල්ල දාලා එයාගේ පැමිණිල්ල බලවත් කරගන්න. එතනට වැටෙන්න එපා. එහෙම වුණාම ඔබට අසාධාරණ සිද්ධ වෙන්නේ. හොඳයි. ඉතින් ඔන්න මේ කාරණාව පැහැදිලිව ඔබට කිව්වා. ඉතින් එම්බසියත් පැහැදිලිවම වගකිය යුතුයි මේ කාරණා හැම එකටම. එම්බසි වල නිලධාරී හරි විදිහට ඍජුව වැඩ නොකිරීමේ පස්සෙන් නිසා තමයි අද අපේ ලාංකිකයෝ විදිහට අපි සමස්තයක් විදිහට මේ රටවල අසරණලා තියෙන්නේ. මේගොල්ලොන්ට ආයතන වලට ගියාට පස්සේ ඒගොල්ලෝ නිකන් බිල්ලෝ වගේ ඉන්නවා. සාරි කෑලි අඳන් ගියාට, කෝට් කෑලි දාන් ගියාට, ටයි කෑලි ටයි පොලුත් බඳන් ගියාට මේ රටේ අදාළ ආයතන වලට ගිහිල්ලා තමන්ගේ හඬ තමන්ගේ රටේ නියෝජනය හරි විදිහට නිලධාරී විදිහට විය යුතුයි. ඒ තැන්වල ඍජුව සිට ගැනීම යුතුයි. තමන්ගේ රටේ පුරවැසියට අසාධාරණ ලක් වෙනවා නම් ඒ තැන්වල හරියට කතා කළ යුතුයි. එතකොට ඒගොල්ලෝ අදාළ විදිහට ඒවට හරි තැන්වලදී හරි විදිහට මේ රටවල මිනිස්සු මැදිහත් වීම වෙනවා. හැබැයි අපේ මිනිස්සු දියාරු වෙලා දෙකට තුනට නැමිලා දන ගාලා බඩ ගාලා එතන එළියට ආවට පස්සේ අපිට මේ අසාධාරණ දිගින් දිගටම ලක් වෙනවා. මොකද අපිට ගිහිල්ලා මේ වගේ ෆයිට් කරන්න බෑ. අපිට කතා කරන්න බෑ. කතා කරන්න නිලධාරි තමයි ඉන්නේ. ටයි කෝට් දාගත්තට සාරි කටු ඇඳගත්තට වැඩක් නෑ. ඒගොල්ලොන්ට මේ රටේ භාෂාව හරියකට බෑ. ඇත්තම කතාව එතන තියෙන්නේ. භාෂාව හරියකට බෑ. ගිහිල්ලා කතා කරන්න ගත්තට පස්සේ අරගොල්ලෝ එකක් කියනකොට මේගොල්ලෝ හායි හුයි බායි කියලා ගෙදරින් එක තමයි කරන්නේ. එම්බසිට එන එක කරන්නේ. හැමතැනම වෙලා අපි දකිනවා මේ නිලධාරිත් එක්ක යනවා මේ අපේ උදවිය යනවා. මේ අසරණ අම්මලා සහෝදරවරු යනවා. ගියාට පස්සේ ඒගොල්ලෝ එලගෙන මොකද්ද අනේ මේගොල්ලෝ ගිහින් නිකන් අර මිනිස්සු කියන දේ දිහා කට දිහා බලන් ඉඳලා ආව විතරයිනේ කරේ. මුකුත් කිව්වේ නෑනේ. ඉතින් ඒක තමයි ඇත්ත. අරාබි බෑ. මේ රටවල වලට එන නිලධාරීන්ට අනිවාර්යෙන් අරාබි භාෂාව පුළුවන් වේ යුතුයි. මොකද මේ ආයතන නිලධාරී පවා ඉංග්‍රීසි කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ කතා කරන්නේ අරාබි භාෂාවෙන්. අපේ රටේ උන්ට රටේ භාෂාව අමතක වෙලා කටයුතු කරාට ඉංග්‍රීසි සහ වෙන භාෂාවල් අපේ එක වෙලා තිබ්බට මේ රටවල එහෙම නැහැ. මේ රට ප්‍රධාන භාෂාව වෙන අරාබි. ඒගොල්ලෝ අරාබි භාෂාවෙන් තමයි ඕන තැන කතා කරන්නේ. ඉතින් ඒ තැන්වල ඉංග්‍රීසි සමහරවිට ඒගොල්ලෝ තේරෙන්න වෙන්න පුළුවන්, නොතේරෙන්න වෙන්න. ගැටලුවක් නෑ රාජකාරී කරන්න. හැබැයි අපි ගනුදෙනුවක් කරද්දී අනිවාර්යයෙන්ම ඒ සම්බන්ධතාවය හදාගන්න මේ රටේ භාෂාව දැනන් හිටිය යුතුයි. ඉතින් නිලධාරී මේව දාන්නේ නැහැ. බහුතරයක් දෙන අරාබි භාෂාව දාන්නේ නැහැ. කොරියාව යන්න සාමාන්‍ය ජොබ් එකකට යනත් භාෂාව ඕනේ. හැබැයි අපේ රටවල වලින් එම්බසි වලට එන එකකට හරියට භාෂාව බෑ. ඒක නිසා මේකේ ඉන්න කයිතාණ්ඩුව අවුරුදු ගාණක් තිස්සේ ඉඳගෙන අපිව වංචා කරනවා. මේ එම්බසි වලත් ඉන්නවා එක එක පාහරව අවුරුදු ගාණක් තිස්සේ අපිට උදව් කරනවා කියන න්‍යායෙක් කුවේටින්ගේ සාක්කුවට බහලා සල්ලි ටික අරගෙන අපිට කෙලවන්නේ උන් ඉන්නවා මේක ඇතුලේ. ඉතින් ඒ හින්දා කියන්නේ පැහැදිලිවම මේ එම්බසි වල පැහැදිලි වෙනසක් විය යුතුයි. ඉතින් අපි කෑගොස්සන් ගග අනන්ත ප්‍රමාණ කියනවා මේ රජයටත් කියනවා පර්ණෙවුන්ටත් කියනවා. හැබැයි එක එක්කත් මේ දිහා හැක් කරලා බලන්නේ නැහැ. විජිතේරත් ඉන්නවද මොනවද ගැන අපි දන්නේ නැහැ. එම්බසි වල වෙන දේවල් තාමත් ඒ විදිහටම පර්ණ කයිතාණ්ඩුව ටික මේක ඇතුලේ ඉන්නවා. මුන් හොරගම් කරනවා අපිට වෙන්න පුළුවන් උපරිම අසාධාරණ සිද්ධ වෙනවා. එක එකක් බලන්නේ. ඉතින් මිනිසුත් මේ පිළිබඳව කතා කරන්නේ නැහැ. ආණ්ඩුවට බෑ. ආණ්ඩුව විතර නෙමෙයි මේ ආයතන සුද්ධ කරගන්න හැමෝම එකතු වෙ යුතුයි. නිලධාරීන් ඇඟිලි දික් කර යුතුයි. නම් ගම් සහිතව කිය යුතුයි. ඔබ ඉදිරියේදී යම් අසාධාරණයක් සිද්ධ වුණාද ඒක පැහැදිලිව සමාජයට දාන්න. පැහැදිලි වෙ යුතුයි. මොකද මේගොල්ලෝ හැමදාම ටයි කෝට් අස්සේ හැංගිලා ඒගොල්ලෝගේ කාරණාව කරන ලංකාවට යනවා. ඒගොල්ලෝගේ බඩ වඩාගෙන තමන්ගේ ජීවිතය සුභෝභෝගී කරන ඒගොල්ලෝ ලංකාවට යනවා. අපි මේ රටවල රස්සාව කරන්න අපි හැමදාම දුක් වෙනවා. අපේ ප්‍රශ්න වල කිසිම උත්තරයක් නැහැ. මැදිහත් වෙන්නේ නැහැ කිසිම එකෙක්. ඒ හින්දා අපි අපේ හඬ අපේ එකමුතුව අනිවාර්යයෙන්ම සමාජයට ගෙනා යුතුමයි. නැත්තම් අපි ඔයාලට හැමදාම මේ දුකේ වැටලා මේ විදිහට දුක් විඳින සිද්ධ වෙනවා. රාජකාරී ඉවර කළත් ලංකාවට යන්න විදියක් නැහැ. දූෂණය වෙන එකකින් ඒක ඉවරෙකුත් නැහැ. මරණ එක ඉවරෙකුත් නැහැ. කුටි කණ ඉවරෙකුත් නැහැ. පරි නැතිව වැඩ කරන්න කිව්වෙච්ච එක ඉවරෙකුත් නැහැ. අසාධාරණයන් සියලු දේ සිද්ධ වෙනවා. හැබැයි අපි ගැන බලන්න එකෙක් නැහැ. අපි එකතු වුණා නම් පැහැදිලිව මේවා වෙනස් කරගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඉතින් පණවිඩ ටික බරගෙන ආවේ ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුත් සරණයි.